මට කියන්න මේ කතාව ඇත්තද කියලා මට එච්චරයි දැනගන්න ඕනේ. ඇත්ත කියන්න බෑ. ඉතින් මං කිව්වොත් ගමේ මිනිස්සු කතා බහ කරන දේවල්. මගේ උදු කොමඩ ඉතින් මං කිව්වා. හොල බල්ලෙක් ඉතින් උඹේ වැඩ. හොයලා බලන්න කියලා බං. මට කොහොමත් සැකයක් තිබ්බා. හරිද? සැකයක් කියන්න බං හරිද? උපතර දැන් මේක විතරක් නෙමෙයිනේ බං. තා ගමේ ගෑනු දෙන්නේ තුන් දෙනෙක් පොඩි ලයින් ගියා. ඒවත් එක්ක ඉතින් කියන්න බෑ. යන්න බෑ නෙමෙයි. මං දැක්කවක පොඩ්ඩක් අපේ ගෙවල්වත් පැත්තේ කැරකිනවා. හැබැයි මං හිතුවේ නෑ බං ඕක එහෙම දෙයක් කරයි කියලා. නෑ නෑ අපි තාම හරියට විස්තරයක් දන්නේ නෑනේ බං. බොරුවට කලබල වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ අපි හොල බලන්න ඉස්සෙල්ලා. හැබැයි මචං ඇත්ත වුණොත් හරි හරි උඹ කලබල වෙන්න බං. අපි මේක බලමුක ඉස්සෙල්ලා ගිහිල්ලා මේක වැරද්දක් වුණොත් බං. උඹලා පොල් ජීවිතේ ඉවරනේ. අපි මේක යන්කෝ අපි මොකක් හරි හරියටම හොල බලලා කරමු. එතම බවුල් ගන්න බං. යමන්. මොකක්ද මොකක්ද? අපල ගන්නන්කෝ. ජගත් මල්ලි. කවද්ද මං කොළඹ ඉඳන් ආවේ? පෙරේ දාන. මේ අපි යනකෝ කතා හරි පොඩ්ඩක් ඉන්නවා කාලෙකින් හම්බ වෙන මිනිස්සුන්ට කතා කරන්න පොඩ්ඩක්. මොකද ජගත් මල්ලි වැඩේ හොඳයිද? අවුලන්නේ අවුලන්නේ. කවද්ද ඊට පස්සේ ආපහු යන්නේ දා ඉන්නේ? ආය යන්න දහසක් නැහැ බං. ඈ? ආය යන්න දහසක් නැහැ. ඉස්සු ගෙලින්න එපා බං ඈ. අද මේ ගමේ ඉඳලා මොනව කරන්නද? රස්සාව නැති කරගන්න එපා මිනිස්සු. ඔව් ඉතින් ගමේ උන් කරන තරම බලමුකෝ. අපි බලමුකෝ. මේ ඔබ රස්සාවට ඵලයන් බං. මේ ජගත් මල්ලි. නෝනා හැම සනීපෙන්ද? මේ අපි සුගද කලයන් බං. මේ යන්න කලින් බෙහෙත් ඩිංග කරන් දීලා ඵලයන්. මොකද්ද කියන්නේ? කොහොමද යන්නේ?
අරගෙන වෙඩි තියපන්කෝ මොකද කරන්නේ මේ වලි එපා 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 මොකද යකෝ? උග මරුණාද බා මැරුණේ? යකෝ මහදවල් බුද්ධිය උනදලා ඉන්න බල බල මිනිස්සු බය කරන්නට තව එනද විකාර කතා කියන්නේ? මනේ මටත් හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්න ඇදෙන පාඩුවේ නෙනාගන්නේ මමයි නුඹ මනේ තනි කමේ පාළුවේ උන්න ඇදෙන පාඩුවේ නෙනාගන්නේ මමයි නුඹ මනේ